සත්‍ය සොයන්න ඔබ සියලු දෙනාටම සුබ දවසක් කියලා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකේ මාතෘකාව මමත් මාරෙක් කියලා. මොකක්ද ඒ කියන්නේ? මේ කියන්නේ විශේෂ කතාවක්. මමත් දැන් එක එක විදිහට වීඩියෝස් දානවනේ. එතකොට ඒ දාන වීඩියෝ එකක් වැරදි වෙලාවක කෙනෙක්ට ලැබුණොත් එයා ඒකට අහු වෙලා දෙයක් කරනවා නම් අන්න එතකොට ඒකට අහු වෙන එකත් මාරයාට, සාතන්ට, එහෙමත් නැත්නම් ෂයිතාන්ට අහු වුණා කියලා කියන්න පුළුවන්. නමුත් ඒ හැමදේම සිදුවෙන්නේ පර්පස්ෆුලි හේතුවක් නිසා. එතකොට හොඳට බැලුවොත් මෙතනින් ගන්න තියෙන දේ මොකද්ද? මේකටත් මම අහු වෙනවනේ කියලා බලන්න විතරයි තියෙන්නේ. සමහර ෆ්‍රීකවන්සි මැච් වෙලා වීඩියෝ එනවා. හැබැයි ඒ වීඩියෝ එක අහලා ඒකට අහු වුණොත් සමහර වෙලාවට ඒකේ තියෙන දේ කරන්න, ඒකේ තියෙන දේ අපිව පාලනය කරන්නත් පුළුවන්. ඒ නිසා මේ මාර්ගයේ යන අය සියල්ල අත්හරිමින් යන්නේ. අත්හරින්නේ මොකටද? අත්හැරියොත් පමණයි අර කියන තැනට යන්න පුළුවන්කම ලැබෙන්නේ. අල්ලා ගැනීමක් තුල කවදාවත් එතනට යන්න බෑ. එතනට යන කෙනා සියල්ල අත්හරින්න ඕනේ. හැබැයි බාහිරින් නෙමෙයි. බාහිරින් එළියෙන් අතාරිනවා කියලා එකක් කරන්න අවශ්‍ය නැහැ. එළිය හැමදේම තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඇතුළාන්තෙන් එයා අල්ලා ගැනීමක නෑ. මේක මට ඕනේ කියලා හැම එකක නෑ. එයාට ඇත්තටම මේ තියෙන ඔක්කොම නැති වුණත්, ඇත්තට මේ තියෙන ටික එහෙ විදියට තිබුණත් දෙක අතර වෙනසක් එයාට නෑ. ඒ දෙකම එයාට සමයි. ඒ දෙකම එයා බාර ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් මේක ලේසි කෙනෙක්ට කරන්න බෑ. මේක කරන්න නම් පුදුම ශක්තියක් එයාට තියෙන්න ඕනේ. ධෛර්යයක් තියෙන්න ඕනේ. වීරයක් කරන්න ඕනේ. එහෙම කරොත් තමයි මේක සම්පූර්ණ වෙන්නේ. එහෙම නැත්නම් චූටි කොටසක් හරි ඉතුරු වෙන්න පුළුවන්. එතකොට එක්කෙනෙක්ට මාරයා වෙන දේ තව කෙනෙක්ට දෙවියන් වහන්සේ එවපු එකක්. එහෙම නැත්නම් විශ්වය එවපු එකක්. ඉහළ ශක්තියකින් එවපු එකක් වෙන්න බැරිද? වෙන්න පුළුවන්. මොකද අපි එක එක්කෙනා ඉන්නේ වෙන වෙනස් ෆ්‍රීකවන්සිස් වල. එතකොට ඒ ෆ්‍රීකවන්සි වලින් ටික අයින් වෙන එක තමයි මේ මාර්ගයේ යන කෙනා කරන්නේ. ෆ්‍රීකවන්සි වලින් අයින් වෙලා 0 වෙන එක තමයි කරන්නේ. 0 කියන්නේ මොකක්වත් නැති ස්වභාවයක්. ශුන්්‍යතාවයක්. අන්න ඒ බවට පත් වෙන එක අල්ලා ගැනීමක් තුල කරන්න බෑ. ඇලීමක් තුල ඒක සිදු වෙන්නේ නැහැ. ඇලීමක් තියෙන තැනම යම් කිසි දෙයකට අපි ඇලිලා ඉන්නවා. ඒ ෆ්‍රීකවන්සි එක අල්ලා ඉන්නේ. එතකොට ෆ්‍රීකවන්සිස් අල්ලා ඉන්නේ නැතුව ඒවා අතහරිනවා නම් එයාගේ ভাইබ්‍රේෂන් එක අඩු වෙලා එයා 0 වෙනවා. අන්න එතනදී ඒ අත්දැකීම එයාට ලැබෙනවා. අන්න එතන තමයි අත්දැකීමක් ලැබුණා කියලා කියන්නේ. ස්ලෝ ඩවුන් වෙනවා. නතර වෙනවා. එහෙමයි කියලා මේ කියන දේ හිතෙන් මවා ගන්න එපා. එහෙම මවා ගත්තොත් වෙන්නේ ඔළුවේ එකක් හදා ගන්නවා මේ කියන්නේ මේක ගැන තමයි කියලා. නමුත් මේ කියන දේ ඔළුවෙන් හදාගන්න ඒ මනසේ චිත්ත රූපය ඇත්ත එක නෙමෙයි. හරියට ලුණු වල රස පොතක ලියන්න බෑ වගේ, විස්තර කරන්න බෑ වගේ. ලුණු වල රස විඳින්න ඕනේ ඒකේ රස දැනගන්න. ගින්දරකට අත පිච්චුනහම රිදෙනවා කියලා දැනගන්නත් පිච්චිලා තියෙන්න ඕනේ. එක්ස්පීරියන්ස් එක ලබලා තියෙනවා නම් කෙනෙක් ආයි ජීවිතේ අන්තිමට වයසට ගිහිල්ලා ඇව්වත් ඒ මිනිස්සයා ගින්දරක් දුන්නොත් අත පුච්ච ගන්නෑ. මොකද ඒකට හේතුව එයා ඒක දන්න දෙයක්. දැනුමක් නෙමෙයි. අත්දැකීමෙන් දන්න දෙයක්. ඉතින් මේකත් අත්දැකීමෙන් ලබා ගන්න ඕන දෙයක් නිසා අවදිය පුහුණු කිරීමෙන් තමයි කෙනෙකුට මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තියෙන හැමදේම බලලා හොයලා දැනුම වැඩි කරගත්තොත් කෙනෙක් එයාට මේක අමාරුයි. එයා දැනුමත් අතහරින්න ඕනේ. මේ වචන ඇතුලේ කවදාවත් මේ කියන දේ නැහැ. තමා තුළට හැරිලා තමාගේ ඇතුලේ පරීක්ෂණයක් කිරීම හරහා පමණයි මේක අඳුන ගන්න පුළුවන් වෙන්නේ. එතකොට බලන්න පුළුවන් කෙනෙක් කතා කරද්දීම අපි රැවටෙනවනේ. එතනම ඒක තේරුම් ගන්නම අපි අතීතයට යන්න එපේ. අතීතයෙන් එකක් අරගෙනනේ මෙතන එයා කියන දේ තේරුම් ගන්න වෙන්නේ. එහෙනම් කතා කරද්දීම මම අහුවෙලා ඉන්නේ මාරයට කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි මේ ශුන්්‍යතාවය දැකපු කෙනා හරියට අර ගින්දරට අතපිච්චුන කෙනෙක් වගේ. එයාට මේකට අහුණත් නැවතත් අර කියන ශුන්්‍යතාවයේ බවට පත්වෙන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි සම්පූර්ණ ශුන්්‍යතාවයේ බවට පත්වෙන්න බෑ මේ ලයිෆ් එක ඉවර වෙනකම්. ඉවර වෙන තැනදී අර දැකපු තැනටම ආපහු යනවා. මොකද 0 වෙලා තමයි නතර වෙන්නේ අවසානයේ. එතකන් මේ මූවි එක ප්ලේ වෙනවා. එතන හැබැයි සතෙක් පුද්ගලයෙක් කියන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ඇතිවීම ටිකක් නැතිවීම ටිකක් විතරයි. එයා එතන නැතිවීම තුල තමයි ජීවත් වෙන්නේ. එතන වර්තමාන මොහොත තුල එයාට ඕන වෙලාවක වර්තමාන මොහොත බවට පත් වෙන්න පුළුවන්. එතන දැක
දිග්ගටම එයාට එතන ඉන්න පුළුවන් කමක් එනවා. ඉතින් මේක මේ විදිහට විස්තර කරාට මම දන්නේ මේ වචන හරහා කෙනෙකුට මේක තේරුම් යන්නේ කොහොමද කියලා. මොකද වචන අපි අල්ලගත්තොත් කවදාවත් මේක දැනගන්න බෑ. වචන වලින් කවදාවත් මේක ගන්න බෑ. එහෙමනම් ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි වචන අතහරින්න. අරමුණු අතහරින්න. ඔළුවට එනවා මෙහෙම කරන්න ඕනේ, අරම කරන්න ඕනේ. තැනකට යන්න ඕනේ. විශේෂයෙන්ම මම කියන්නේ සමහර අයට හිතෙනවා මේ සත්‍ය කියන එක යම්කිසි තැනකට ගිහිල්ලා හොයා ගන්න ඕනේ. කියන්නේ මම ඉහළ තැනකට යනවා කියලා. එතකොට මම අහන්නේ කවුද ඉහළ තැනකට යන්නේ? ඒ යන කෙනා කොහෙද ඉන්නේ? ඔළුව ඇතුළේද? මොලේ නම් වෙන්න බෑනේ. දැන් මොලේ මරුණට පස්සේ දි รา පත් වෙලා යනවනේ. එතකොට ඒ කෙනා කොහොමද ආපහු ඉන්නේ? ඉපදෙන්න කලින් කොහෙද හිටියේ? ස්වර්ගයට හරි, දිව්‍ය ලෝකේ හරි යන්නේ කවුද? අපායට යන්නේ කවුද? ඒ කෙනාව හොයන්න ඕනේ. කවුද මේ යන කෙනා? කවදාවත් දැකපු නැති, අපි දන්නේ නැති මේ මම කොහෙද ඉන්නේ? කවුද මේ ඇතුලේ ඉඳන් තැනකට යන්න හදන්නේ කියලා හොයන්න ඕනේ. ඉතින් ඒක හොයන්න තමයි පරීක්ෂණය කරන්න. ඒකට තමන් තුළට හැරෙන්න ඕනේ. තමන් තුළට හැරෙන්න කිව්වම තමන් කවුද කියලා දැනගන්න එපා. ඒක දැනගන්න තමයි තමන් තුළට හැරෙන්නේ. හැරුණාට තමන් කියලා කෙනෙක් හොයාගන්න බැරි වෙන්නත් පුළුවන්. තමා තුලින්ම පරීක්ෂණය කරලා බලන්න. දැන් අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ මම මෙතන ඉන්නවා, අරයා අතන ඉන්නවා, ලෝකය මෙහෙ තියෙනවා. එතකොට මම ගමනක් යනවා, අරයත් යනවා. එහෙමනේ මේ ලෝකෙ දිහා බලන්නේ අපි එහෙමයි. මෙතන රූපයක් මතුවෙනවා, සද්දයක් මතුවෙනවා, දැනීමක් මතුවෙනවා, සිතුවිල්ලක් මතුවෙනවා කියලා බලන්නේ නැහැ. කෙනෙක් ඉඳගෙන එයා එහෙම ඉහළ තැනකට යන එකක් නෙමෙයි වෙන්නේ. සියල්ල අතහරීමක් තුල තමයි මේක අඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. හොඳට බලන්න අපි දෙයක් දිහා බලපු ගමන් ඒක සම්බන්ධ දත්ත ගොඩාක් එනවා, ඩේටා ගොඩාක් එනවා. දැන් උදාහරණයක් විදිහට ගහක් දිහා බලන්න. ඒ ගහ සම්බන්ධ මේ ගහ අඹ ගහක්. මේකේ අඹ ගෙඩි තියෙනවා. ඒවා රසයි. මේ අත්දැකීම් එක්ක එකතු වෙච්ච මතක ගොඩක් ඒ ෂණයට එනවා. එතකොට ඒක එන්නේ මගේ ඇතුලෙන් කියලා අල්ලගන්න එකම රැවටීමක්. මගේ ඇතුලෙන් එනවද? එහෙම නැත්නම් ගහ එළියට දාන ටිකක්ද මේ මතක ටික? ගහෙන් දේ ටික එන්නේ කියලා හොඳට බලන්න. එහෙමනම් ඒ ගහ දැක්කම නම් ඒ දත්ත ටික එන්නේ මම ඒ ගහ වෙන්න බැරිද? එහෙම ප්‍රශ්නකුත් එනවා. මම මෙතනද ඉන්නේ එතනද ඉන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. එහෙමනම් ඒ ගහ දිහා බලන වෙලාවේ ඒ දත්ත ටික එන මොහොතේ මම කොහෙද හිටියේ? මාව නැති වෙලානේ ගහ මතු උනේ. ආයෙ මෙහෙම බලනකොට ඇඟ කකුල් දෙකක් තියෙනවා. ඒවල මගේ ඔළුව කොහෙද තියෙන්නේ? ඔළුව පේන්නේ නැත්තේ ඇයි? මේ ප්‍රශ්න ඔයාට ඇවිල්ලා නැද්ද? ඉතින් මෙවැනි ප්‍රශ්න කිරීම හරහා තමාගේ ඇතුළෙම පරීක්ෂණයක් කරගෙන ගිහිල්ලා මම කවුද කියලා තමයි අපි අඳුනාගන්නේ. මම නෑ හරි මම ඉන්නවා හරි මොකක් හරි එකක් අඳුන ගන්නවා. ඒක අත්දැකීමක් විය යුතුයි. අත්දැකීමක් කියන්නේ ඒක අර ගින්දරට අතපිච්චුනා වගේ අත්දැකීමක්. තුලින් ඒක ප්‍රත්‍යක්ෂය කරගන්නවා කියලා කියනවා. ඊට පස්සේ ආයේ සියල්ල තියෙන තැන තමයි ජීවිතේ අපි ඉතුරු ටික යන්නේ. මොකද අපි මිනිස්සෙක් කියන්නේ සත්වෙක්නේ. එතකොට මිනිස්සයා කියන සත්ත්ව ස්වභාවයට ආපහු වෙනවා. එකම දේ දැනගන්නේ මෙතන ඉන්නේ තවත් එළිය ඉන්න මිනිස්සෙක් වගේ තවත් එක සත්වෙක්. එයා මම නෙමෙයි කියලා අන්තිමට අඳුනා ගන්න. එයාට තියෙන්න පුළුවන් මත ටිකක්. එයාට තියෙන්න පුළුවන් අදහස්. එයාට තියෙන්න පුළුවන් විශ්වාසයන්. එයාට තියෙන්න පුළුවන් එක එක විදිහ ආශාවන්. අඟීම් තියෙන්න පුළුවන්. මේ දේවල් එක්ක කෙනෙක් පුද්ගලයෙක්ව අයිඩෙන්ටිෆයි කරගන්න යන්නේ නැහැ එතනින් පස්සේ. ඒ දේවල් එනවා යනවා දකින්නවා විතරයි. නමුත් ඒවත් එක්ක ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒවා ඒ විදිහටම තිබුණ දෙන් මේ සත්‍යය නැති වෙන තැන ඒ ආශාවන් ඒ දේවල් ටිකත් නැති වෙලා යයි. ආශාවන් තිබුණා කියලා මෙතන ඒක නැහැ කියලා දුකක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ චිත්‍රපටයේ අවසන් වෙනකන් මේ වර්තමාන මොහොතේ රූප ටිකක් වැටෙන එක නතර වෙන්නේ නැහැ. ශබ්ද ටිකක් වැටෙන එක නතර වෙන්නේ නැහැ. දැනීම් ටිකක් වැටෙන එක නතර වෙන්නේ නැහැ. සිතුවිලි එන එක නතර වෙන්නේ නැහැ. එහෙමනම් ඒ වැටෙන දේත් එක්ක ඒ මොහොතේ ඉන්නවා. එහෙමනම් හැම මොහොතකම හැමදාම තිබිලා තියෙන්නේත් ওই ටිකම තමයි. වෙනස් වෙලා නැති එක මොකක්ද එහෙනම්? මේ මොහොත. මේ මොහොත කවදාවත් වෙනස් වෙලා නැහැ. වෙනස් වුණේ මොනවද? අර වැටිච්ච රූප ටික, දැනීම් ටික, ශබ්ද ටික, සිතුවිලි, එහෙම නැත්නම් මත එක එක හිතුන දේවල් මේ සියල්ලම ඇවිල්ලා ගිහිල්ලා විතරයි. එකක්වත් රැඳිලා නැහැ. එහෙමනම් ඇවිල්ලා ගිය තැන විතරක් එක දිගටම ඒ විදිහටම තිබුණා නම්
ඒකනම් මේ වර්තමාන මොහොත කියන්නේ. වර්තමාන මොහොත කියන්නේ මොකක්ද කියලා මං ඔයාගෙන් අහනවා. සදාකාලික නොවෙනස් වන තැනක් නෙමෙයිද? කාලයක් අවකාශයක් නැති තැනක් නෙමෙයිද? එහෙමනම් එතන නතර වෙන්න මොකක්ද කරන්න තියෙන්නේ? අමුතුවෙන් දෙයක් කරන්න ඕනේද? එහෙම නැත්නම් එතන අවදියෙන් දකින්න ඕනේද? මේ තමයි අද වීඩියෝ එක. එහෙනම් අදට සමුගෙන යනවා. බොහොම ස්තුතියි.